දැන් මම මේ කියන්නේ සිංහ පැටියෙකුයි සිංහ අම්මෙකුයි ගැන කතන්දරයක්. දැන් මේ එක කැලෑවක් තිබුණා. මේ කැලෑවේ ගල් ගේක සිංහ අම්මෙකුයි සිංහ පැටියෙකුයි හිටියා. ඉතින් මේ සිංහ අම්මා හැමදාම කෑම හොයන්න යනකොට සිංහ පැටියගේ ඇතුලේ ඉඳද්දි ගලක් පෙරලලා අරන් දොර වහලා මේ පැටිය එළියට එනකොට මේ තමා කෑම හොයන්න යන්නේ. ඉතින් දැන් කොහොම ටික කලක් යනකොට දැන් පැටියා ටිකක් ලොකුයි. ලොකු වුණාම මේ පැටියට හිතුණා අම්මා ගියාට පස්සේ දැන් මේ වටේ පිටේ හැටි කොහොමද බලන්න යන්න ආස හිතුණා. ආස හිතලා මේ ගල පෙරලන්න හැදුවා. පෙරලන්න හැදුවාම එතකොට මූට තව පෙරලන්න අමාරුයි. ඉතින් කරබගෙන වුණා. ඊට පස්සේ තව ටිකක් කල් ගියාට පස්සේ මොකද කරන්නේ අම්මා ගියාට පස්සේ මෙයා ආයේ මේ ගල තල්ලු කරලා බැලුවා. තල්ලු එදා තල්ලු කරන්න පුළුවන්. මෙයා දැන් ටික ලොකුයිනේ. ඊට පස්සේ අහකට තල්ලු කළා. තල්ලු කරලා එළියට ඇවිදින් දැන් අර ගල් ගේ වටේ හිම එහා මෙහා ඇවිද කැලේ මේක ඉන්නවා. ඉන්නකොට අම්මා ඇවිදින් අනේ පුතේ මොකටද එළියට ආවේ? ඊට පස්සේ එහෙම කවදාවත් එළියට එන්න එපා කිව්වා. එයි අම්මේ එළියට එන්න එපා කියන්නේ කිව්වා. නේ මිනිස්සු කියලා જાතියක් ඉන්නවා. ඒ මිනිස්සු කියන જાතිය හරි නපුරුයි. ඔයා හැම දැක්කොත් මුන් අල්ලගෙන යනවා. අල්ලගෙන ගිහින් කූඩු කරගන්නවා. ඔයාට ආයි කැලේට ඉන්න හම්බ වෙන්නේ නැහැ. අම්මා දකින්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒකින්දයි මං කියන්නේ ඔය මිනිස්සු මට අහුවෙන්න ඔය එළියේ යන්න එපා මං එනකන් ඇතුළටම වෙලා ගල්ගේ ඇතුළටම වෙලා ඉන්න කියලා. ඒ ගමන සිංහ පැටිය ඉතින් තරවගෙන හිටියා. දැන් මේ අම්මා කෑම හොයන්න ගියාම සිංහ පැටිය කල්පනා මිනිස්සු කියන්නේ කොහොම ගායද? මට මිනිස්සු බලන්න යන්න ආසයි. මම අම්මා ඉන්නේ ඉස්සෙල්ලා යන්න ඕනේ කියලා හිතලා සිංහ පැටිය දැන් ගල් අයින් කරලා එළියට ඇවිදින් දැන් කෙලියේ යනවා. යනකොට මේ සිංහ පැටියට හම්බ වුණා මේ හරකෙක්. කෑම කකා ඉන්නවා වයසට ගිය හරකෙක්. ඒ ගමන ඉතින් සිංහ පැටිය හරකා කියන්න දන්නේ නැහනේ. මොකෙද්ද දන්නේ නැහනේ. වෙන සත්තු දැකලත් නැහැ. ඒ ගමන ඇහුවා මේ උඹලටද මිනිස්සු කියන්නේ? කිව්වා හරකා කිව්වා නෑ අපිට මිනිස්සු කියන්නේ නැහැ මොකටද මිනිස්සු කිව්වා. ඒ ගමන කිව්වා මට බලන්න. අනේ සිංහ පැටිය මිනිස්සු නම් බලන්න යන්න එපා ගියොත් ඉතින් ඔයාට ආයි ගෙදර එන්න හම්බ වෙන්නේ නැහැ. මේ ඔයා මේ අල්ලා ගන්නවා. අල්ලගෙන මොකක් කරයිද දන්නේ නැහැ. මේ ඒකින්ද මේ ඔය දැන් අපිටත් මේ අපි පොඩි කාලේ අල්ලගෙන ගිහින් අපෙන් වැඩ අරන් නාකි වුණාට පස්සේ ගහලා එලෝ ගන්නවා. මේ එලෝ ගන්න තියෙන්නේ. ඉතින් ඔයාට අහුනොත් ඔයාට මොකක් කරයිද දන්නේ නැහැ කියලා. ඒ ගමන සිංහ පැටියටත් බය හිතුණා. ආපහු ආවා. ඇවිදින් ඉතින් ගෙට වෙලා වුණාම් මේක. අම්මට කිව්වේ නෑ ගියා කියලා එහෙම. ඊළඟ දවසෙත් අම්මා ගියාට පස්සේ හිතුණා මම යන්න ඕනේ බලන්න අදක් කියලා. හිතලා එදත් යනවා මේක. යනකොට හම්බුනේ බූරු පැටිය. බූරුවෙක් නාකි වෙච්ච. මේ බූරුවත් අනකොල කකා ඉන්නවා. ඒ ගමන ඇහුවා ඔයාලට මිනිස්සු කියන්නේ කියලා. ඒගොල්ලෝ කියන්නේ අපිට මිනිස්සු කියන්නේ මොකටද මිනිස්සු හොයන්නේ කියලා. මට බලන්න කිව්වා. ඒ ගමන අනේ සිංහ පැටියෝ මේ අපිට පේන්නේ නැද්ද වෙලා තියෙන දේ අපි අල්ලගෙන ගිහින් අපි ලව්ව බර අද්දෝලා නාකි වුණාම බෙඩ ගන්න බැරුව ගියාම ගාලා එලෝ ගන්නවා. අපිට දැන් කැලියට ඇවිදින් කැලියේ ඉඳලා පුරුදුත් නැහනේ. කණ්ඩ බොණ්ඩ කා ගන්නත් බෑනේ දැන් කන්නත් බෑනේ. ඉතින් බොහොම අමාරුවෙන් තමයි දැන් ඉන්නේ. ඔයාටත් ගියොත් මොකක් වෙයිද දන්නේ නැහැ. ඒ ගමන එදත් සිංහ පැටිය ආපහු ආවා. ඊළඟ දවසෙත් අම්මා කෑම හොයන්න යනකන් ඉඳලා ගල අයින් කරලා ගල්ගේ එළියට ඇවිදින් දැන් යනවා එළියට. එදා මොකෙක්වත් සතෙක් හම්බ වුණේ නැහැ. ගම කෙරවලටම කිට්ටු වෙන්න ආවා. එනකොට මිනිස්සු ටික පට්ටලයක් හදාගෙන ලීරනවා. එතකොට පට්ටලේ කියන්නේ මේ දැන් නම් මිනිස්සු මෝල් වලින් ලීරන්නේ. ඉස්සර එහෙම නෙමෙයි ඔය ගමේ හදනවා මේ කණු ලොකු මේ කණු කොට හතරක් හිටවලා ඒක උඩ මැස්ස වාගේ හදලා ඒ මැස්ස උඩට කොහොම හරි කොටේ ගන්නවා.
අරන් එක මිනිස්සෙක් ඒ පට්ටලේ උඩ ඉන්නවා අනික් මිනිස්සයා බිම ඉන්නවා. ඒ දෙන්න දිග කියතකින් අර කොටේ ඉරනවා. එතකොට උඩ ඉන්න එක්කෙනා උඩට අදිනවා කියත යට ඉන්න එක්කෙනා යටට අදිනවා. ඉතින් එහෙම කරනකොට මේක ඒකට කියන්නේ බණ්ඩි කියත කියලා. ඒ කියතෙන් දැන් දෙපැත්තට ඇදලා ලීරනවා. සිංහ පැටිය ආවා. දැක්කම ඉතින් මේ දැන් තත්ත්වයේ නෙමෙයිනේ මිනිස්සු. ඉතින් මෙයා ඇහුවා ඔයාලටද මිනිස්සු කියන්නේ කියලා. ඒකමන ඔව් අපිට තමයි මිනිස්සු කියන්නේ මොකද කියලා. මං මිනිස්සු බලන් ආවේ කිව්වා. අයියන් බලපන් කිව්වා. මේක ඇත්තෙන් ටිකක් වෙලා ඉඳගෙන බලා වුණා. බලා ඉඳලා ඇහුවා ඔය මොකද්ද කරන්නේ කියලා. අපි මේ ලීරනවා කිව්වා අර මිනිස්සු. කොහොමද ලීරන්නේ? උඹට ලීරන හැටි බලන්න ඕනේද? වරෙන්කෝ මේ ලීරන හැටි පෙන්වන්න කිව්වා. කියලා මම අර ලී දෙක පළු දෙක ලං වෙනවට කුණ්‍යක් ගහලා පළු දෙක ඇත්තෙන්න සිංහ පැටියක් ළඟට ආපුවාම උස්සලා ගත්ත පට්ටලිය උඩට. අරගෙන කිව්වා ඕම ඔය ලී දෙක අස්සට කකුල දාහන්කෝ කිව්වා. දැන් සිංහ පැටියා කකුල දැම්මනේ ඇතුළට. දැම්මට පස්සේ මේ මිනිස්සු අර කුණ්‍යේ ලී දෙක ඇත්තෙන්න ගහලා තිබුණු ලී කෑල්ල ගලවලා අයින් කරා. අයින් කරපුවාම ලී පළු දෙක ලං වුණා. ලං වුණාම සිංහ පැටියා කකුල හිර වුණා. සිංහ පැටියට දැන් කකුල ගන්න බෑ. සිංහ පැටිය ගහ කකුල අදිනවා. එතකොට කකුල කැඩුණා. කැඩුණාට පස්සේ අර මිනිස්සු ආයෙ අර ලී කෑල්ල ගහලා පළු දෙක අයින් කරලා සිංහ පැටිය එළියට අරගෙන බිමට දැම්මා. බිමට දැම්මා. ඊට පස්සේ ඉතින් සිංහ පැටියට දැන් යන්නත් බෑ. කකුලත් කැඩිලා ලේත් එනවා. ඒ ගමන සිංහ පැටිය ඉතින් බොහෝම අමාරුවෙන් අඬා මේ මට අම්මා කියන දේ අහන්න නැතුව ඇවිදින් වෙච්ච දේ කියලා ඉතින් අඬා දැන් යනවා. දැන් මේ වෙලාව වෙනකොට අම්මත් ගෙදර ඇවිදින්. ගෙදර ඇවිදින් බැලුවම පුතා නැහැ. ඉතින් සිංහ දෙන්නට සිංහ අම්මට හරිම දුකයි. ඉතින් සිංහ අම්මත් අඬා පුතා හොයා යනවා. කෙලිය. යනකොට හම්බුණා පුතා කකුලත් අද්දෝ එනවා. ඇයි පුතේ කොහෙද ගියේ මොකද වුනේ කියලා අම්මා විදිහට ඇවිදින් පැටියා ළඟට පැටියා අල්ලගත්තා. ඒක මම කිව්වා අනේ අම්මේ අම්මා කියන දේ අහන්න නැතුව මිනිස්සු බලන්න ගිහින් ඒ මිනිස්සු මට මේ කරපු දේ මගේ කකුලත් කැඩුවා කිව්වා. ඒක තමයි පුතේ කියන්නේ අම්මා කිව්වහම කියන දේ අහලා ඉන්න ඕනේ. ඉන්දේපාය ඒ ගියා ඉන්නේද ඔයාට ඒක උනේ කියලා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ නේ කියලා ඉතින් ගල් ගෙට එක්ක ගිහින් මේ කකුලට ඉතින් ඒ සිංහ අම්මා දන්න හැටියට ඉතින් මේ ලේව කාලේ හැම වෙදකම් කරලා සිංහ පැටිය සනීප කරගත්තා. ඊට පස්සේ නම් සිංහ පැටිය කවදාවත් අම්මා කියන දේ අහන්නේ නැතුව හිතුවක්කාර වැඩ කරන්න ගියේ නැහැ.